Hi guys, welcome to our YouTube channel. ඔන්න අදාරගෙන ආවේ අපේ ගෙදර තිබ්බ දානයක ඒ පින්කමේ vlog එකක්. ඉතින් මං හිතුවා මේක අරගෙන ඉන්න මගේ වෙනත් ආගම්වල යාළුවෝ කියනවා අනේ ඔයාලගේ පන්සල් වල කොහොමද වෙන්නේ? අනේ ඔයාලා කොහොමද මේ දේවල් කරන්නේ? අපිට ආසයි බලන්න. ඉතින් එයාලා වෙනුවෙන් සහ මගේ රසිකයෝ ඉන්නවා. එයාලා වෙනුවෙන් ඉතින් මේක අරගෙන ආවා. ඔයාලා බලලා කියන්න කමෙන්ට් කරන්න කොහොමද කියලා. සාරා ඔයාව මතක් කරනවා මේ වෙලාවේ ඔයා තමයි කිව්වේ ආසයි කියලා. ඉතින් මං අරගෙන ආවා. ඒ වගේම ඉතින් මේ දානේ ගැන කියනවා නම් මේක සපුගොඩ පුරාණ මහා විහාරය, ඒ කියන්නේ බේරුවල මස්සල තියෙන්නේ. ඒ පන්සලේ අපේ තාත්තා ප්‍රධාන දායකයෙක්. ඉතින් අපි මේ පන්සලට තමයි මේ දානය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් දැන් අපි මේ වීඩියෝ එක බලමු. අපි මේ පින්කම කොහොමද කරේ කියලා. බලන් ඉන්න හැමෝම. ඔන්න guys, දැන් හෙට තමයි අපිට දානේ තියෙන්නේ. අම්මා කට්ලට් එකේ මික්ස්චර් එක හදනවා. ඉතින් ඒකේ කොහොමද හැදුවට පස්සේ රස කියලා මම ඔයාලට කියන්නම්. ඔන්න මං ආවා. මේ කට්ලට් එකේ ලුණු ඇඹුල් බලන්න. අපි බලමු කොහොමද රස කියලා. මා රසයි. නියෝ යම්මේ. ඔන්න ඉතින් මම තාවා දානෙට උදව් කරනවා. මම පොන්චි කපනවා. අම්මා හරි කට්ලට් හදනවා. උදේට තමයි වැඩ තියෙන්නේ. මේ අද රැවැල් ටික. අම්මා මොකද්ද කරන්නේ? මම දානෙට කට්ලට් මුඩි හදනවා. මේ අතරිලා වැඩ මොනවද කියලා බලන්න. නේද? ඔන්න ඉතින් මේ තියෙන්නේ මම දැන් හෙට උදේට ගන්න ඕනේවා අද රෑම කපලා තිබ්බා. ඒකට අම්මට ලේසියිනේ. අම්මා මොකද උදෙන්ම නැගිටිනවා. ඉතින් එයාට එහෙම කපලා තිබ්බම හරිම ලේසි. ඉතින් ඔහොම තමයි එක එක්කෙනාට ආවේනිකව වැඩ තියෙනවා. ඒවා හරිම සුන්දරයි. ඔන්න දැන් උදේ වෙලා 4යි කාලයි වෙලාව. ඉතින් වෙන මම හොර ගෙඩියා වගේ දැන් තමයි නැගිට්ටේ. එහෙම නෑ මං උදව් කරා ඊයර. දැන් තමයි මං නැගිට්ටේ. මේ තියෙන්නේ අපේ අම්මගේ රසම රස පරිප්පු. ඔන්න අම්මානේ කිචන් එකේ වියලත්තේ මම ඉඳගෙන මොකද කරන්නේ? මේ මාළ තියෙනවා. මේ මං හදපු බැටර් එක. ඉතින් මාළු ප්‍රතිපදින්නේ අන්න ඒකනේ මම ඔයාලට කියන්නම් අපි හදන මොනාද වෑජන ටික. එකින් එකට හදලා ඉවරන පස්සේ මම එන එකලෙන්න තාවත් පව දිගටම මගේ වැඩ කරගෙන යනවා. ආට පෙන්නන්නම්. මේ විදිහට තමයි මම හදන්නේ. මේ තියෙන්නේ මම දැනට හදපු ටික තව තියෙනවා මට මෙච්චරක් හදන්න. ඒ ටිකත් හදලා ඉවර වෙලා මම ආයෙත් එන්නම්. ඔන්න එහෙනම් දැන් මගේ නම ඒ ටික කම්බගම. ඔන්න අම්මා දැන් රසම රස මාළු විහිකුත් පියන ගමන් අම්මට මොකද හිතෙන්නේ දානි ගැන? දානි අපි හැම මාසෙකම දෙන. ඒ කියන්නේ හැම මාස 3න් දෙනවනේ. ඔව් මාස 3කට එනවනේ. එනවනේ. මේක ඒ දවසේ එනවනේ. ඉවසිල්ලන්නේ. ලක්නේ. සතුටුයි. සතුටුයි දෙන්නේ. ඔව්. තීනියම් මගේ රසම රස මාළු කරි එක. ඔන්න දැන් මඤ්ඤොක්ක වැඩේටත් බහලා දෙන්නේ නේද? ඔව් අනිවාර්යෙන්. මේ අන්තිමට අම්මා කීයද නැගිට්ටේ? මම නැගිට්ටේ දෙකට. දෙකේ ඉඳගෙනම නැගිටලා. මම නම් නැගිට්ටේ එකට නෙනේ නම්. අප්පෝ. මම නැගිට්ටේ 4යි කාලෙට. ආච්චියමයි අම්මයි දෙකා මාට නැගිට්ටනේ.
නිදාගන්න ගියානේ. ඒක අනිත් මම කොට ටික කපනවා. දානේ ලං කරලා තමයි ඒක කපන්න ඕනේ. නැත්තම් කහට බැලනවනේ. ඔන්න මගේ පොඩි මල්ලේ දැන් අර පිටතර තැඹිච්ච වල කට ටික දැන් අලවනවා. මඤ්ඤොක එකක් දැන් දෙන්න. ඔව්නේ. මඤ්ඤොක එකක් දැන් ඔන්න අපේ ආච්චි අම්මා උදෙන්ම බුද්ධ පූජාවක් තියපා. ඉතින් එයා ඒක අනිවාර්යෙන්ම කරන දෙයක් උදේ බැලගිටලා අම්මා හරි තාත්තා හරි ආච්චි අම්මා හරි තමයි මේක තියන්නේ. හවසට අනිවාර්යෙන් ආච්චි අම්මා තියනවා. ඉතින් එයා ඒක හරි ආසාවෙන් කරනවා. මාත් හරි ආසයි ඒ දෙයට. මේ දානේ එනකන් අපි හැමෝම පුදුම ආසාවෙන් බලන් ඉන්නේ. ඉතින් මේ දානේ දෙන්න අපි හැමෝම හුඟක් ආසයි. මොකද මේ දානේ දීලා ලැබෙන සතුට හරිම කියා ගන්න බෑ. පුදුම තරම් අසීමිත සතුටක් තමයි අපිට දැනෙන්නේ. ඉතින් දැන් කට්ටිය ඕන දානේ බෙදන්න පටන් ගන්න තියෙන්නේ. සැකසෙල්ලම් කරනවා හරියට හරි ආසාවෙන් පුදුම සතුටුයි. අපේ අම්මගේ කෑම ගැන නම් කියන්න වචන නැහැ. පුදුම රහයි. එයා හරිම දක්ෂයි. හැම පාරම තනියම ඒ හැමදේම කරගන්නවා. අම්මා ආච්චි අම්මා අපි උදව් කරනවා. අපේ තාත්තට හරිම සතුටුයි මේකට. මෙච්චර ඉක්මනට මෙච්චර ගොඩක් හදුවද? මොකද හිතෙන්නේ සතුටද? සතුට කියන්නේ කියලා වැඩක් නැහැ. මුදුම සතුටක් අද දාමන් වෙලාසනින්ම දාන වියලා ගත්ත පළවෙනි දවස්. මේක තමයි වෙලාසනින් වතුම් හාමුදුරුවෝ බොන්චි හැදුවා. අපලා හරිප්පු චිකන් දෙවල මාළු පොත්තිය බින්දර් කට්ලට් මාළු පිටි බෙදලා ඉස්සෝ කිරියෝටා එයියා මඤ්ඤොක ගොටකල සම්බෝල ගොඩාක් හැදුවනේ. කොහෙන්ද ආච්චි අම්මා? ආච්චි අම්මා තමයි ගොඩාක් උදව්නේ කපලා පොඩ්ඩක් දුන්නේ අපිට. ඔක්කොම නේද? මේ ඉන්නේ අපේ ආච්චි අම්මා සුන්දර. යාට ඉතින් සතුටුයි කට්ටියටම සතුටුයි. මෙයා මේ දන්නවනේ පුතේ. මට බෙදමු දැන්. මට මේ වයසට මේ වයසට මේ වගේ දෙයක් කරන්න ලැබෙන්නේ ගොඩාක් සතුටුයි. ඔව්නේ. නිරෝගී සම්පත්තියෙන් තමයි හැම දෙයකටම සහභාගී වෙනවා මම කපාල පොඩ්ඩක් ඔක්කොම කරලා හරි ගැස්සලා දුන්නා. ඒකනේ සතුටුයි. මෙන්න තිය. අපි ඉස්සෝගිරියොත් මේකට දාමුද? ඉස්සෝගිරියෝදී ඕඩර් දාන්න. පේනව නේද? ඉතින් කට්ටියගේ තියෙන සතුට පුදුම තරම් සතුටුයි මේ දානේ දෙනකොට. ඉතින් අපි කට්ටියම එකතු වෙලා අපි දෙන්නේ මේ දාණය මස්සල බේරුවල සපුගොඩ පුරාණ මහවිහාරයට අපේ තාත්තයිගේ ප්‍රධාන දායකයෙක්. ඉතින් අපි මේ දාණය අවුරුද්දට 4 වතාවක් දෙනවා. සතුටුයි. ඉතින් අපේ මල්ලි හස්බන්ඩ් මම අපේ අම්මා ආච්චි අම්මා අපි හැමෝම මේ දැන් දානේ ලෑස්ති කරගෙන ආල් පන්සලට අරගෙන යන්න ලෑස්ති කරගන්න හදන්නේ. ඉතින් අපේ තාත්තා විශේෂයෙන් මතක් කරන්න ඕනේ එයා පුදුම සතුටුයි මේ දානෙට. එයාට කොච්චර වැංචිලා තිබ්බත් මදි. අරක හැදුවේ නැද්ද? මේක හැදුවේ නැද්ද? අරකත් හදන්න මේකත් හදන්න. ඉතින් එයාට කොච්චර තිබ්බත් මදි. අපේ තාත්තා හරිම ආසයි මේ දාන දෙන ඒවට. අම්මත් ඒ වගේ. ඒවා හින්දා තමයි අපිත් පොඩි කාලේ ඉඳන් මේවට මුගක් ලැබි. අරගෙන පන්සලට යන්න හදන්නේ. වගේම අපි දැන් පන්සලට ගිහිල්ලා දැන් මේවා අපි ලෑස්ති කරන්න ඔක්කොම වාහනේ එළියට දාගත්තා. ඒ කියන්නේ දානශාලාවට අරගෙන ඇවිල්ලා ඒවා ගාන්ට බුද්ධ පූජාව බෙදලා ඒක තාත්තා තමයි තියන්නේ. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මෙතෙන්ට වැඩමලා තමයි දානේ වළඳන්නේ. ඉතින් අපි ඒකට ඉන්නේ නැහැ. මොකද අපි අපිට අර මන කියලා සෙත් පැතුවට පස්සේ අපි ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා ඉවරනාට පස්සේ ස්වාමීන් වහන්සේලා වෙනම ඇවිල්ලා දානේ වළඳනවා. ඉතින් දැන් අපි මේ දානේ ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපේ ලොකු අම්මා ප්‍රින්සි අම්මයි එයාගේ පුතයි බබි දෙන්නම අපේ දානෙට සහභාගී වෙන්න. ඉතින් අපි කට්ටියම එකතු වෙලා දැන් මේ දානෙ දෙනවා. ලයි ලයි ඒ කට්ටියත් එක්ක කතා කර මෙහෙම කරමු අරම කරමු මේ විදියට හොඳයි නෙවෙයි අපි හැමෝම සමගියෙන් මේ දානෙ දෙනවා. ඉතින් හරි ආසයි අතර ගියොත් ඒක විඳින්න ඕනේ සතුට දැනෙන්න.
මම නම් කියන්නේ ඉතින් මට ඇත්තටම හුඟක් සතුටුයි රෙස්ටුරන්ට් එකේ හොටෙල් එකකට යනවට වඩා මට මේ වගේ දන් පින්කම් කරද්දි දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. පුදුම සතුටක් මම දන්නේ නැහැ කියන්න. මට හරි සතුටුයි මේ වගේ දේවල් වලින්. මං හිතන්නේ ඉතින් මේක මගේ සතුට වෙන්නේ නැති. කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමිනේ. ඉතින් දැන් ඔන්න අපි බුද්ධ පූජා බෙදලා ආච්චි අම්මා යත්තාසයි හරිම උදව් කරන්නේ ඒවට. ඉතින් ආච්චි අම්මා ඉස්සරින් නම් මේ වගේ දේවල් සිරුර අඩවන්නෝ කරුණා. දැන් ඉතින් තාත්තා බුද්ධ පූජාව අරගෙන යනවා බුදුහාමුදුරන්ට පූජා කරන්න. එතනින් පස්සේ ස්වාමීන් වහන්සේ බණ කියලා ඉතින් අපිට සෙත් අතනවා. ඒ වගේම මගේ තාත්තගේ අම්මටයි තාත්තටයි අම්මගේ තාත්තටත් පින් දීලා අපි හැමෝටම සෙත් පතන්න තමයි අපි මේ දානය අරමුණු කරගන්නේ. පත කරන් පැහැසිරේ පතොල මෙත සිත ඔන්න අපි අම්මලා ඇතුලේ අපි දැන් යන්න හදන්නේ. දැන් අපි දාන දීලා ඉවරයි. මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ පන්සල පුදුම තරම් ලස්සනයි. මට සම්පූර්ණ පන්සලේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. මොකද උඩට යන්න ඕනේ. ඒ කන්ද උඩ බෝධිමළුව, චෛත්‍ය, පෞරාණික විහාරයක්, ඒ වගේම ගොඩක් පෞරාණික ගස් කොළ අනේ හරිම ලස්සනයි. පුදුම තරම් ආසයි. ගිහාම පුදුම ආසෙ තෙනවා. ඉතින් ආලත් යන්න ගිහින් බලන්න පන්සල හරි ලස්සනයි. ඒ වගේම ඉතින් හරි සතුටුයි අද දවස ගැන. යනවානේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි හැමෝටම පිළිපොල් බැඳලා පන්සල ගැන තව විස්තර කියලා අපේ අම්මලා තාත්තලාත් එක්කත් විස්තර ගැන කතා කරලා අපි ඔන්න ඔය විදිහට දාන දීලා ගෙදර ආවා. එහෙනම් මේ වීඩියෝ එක රස විඳපු බලාගෙන හිටපු මේ වීඩියෝ එකට ආස කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තවත් ලස්සන vlog එකකින් අපි එන්නම්. අත් ටිකකින් එන්නම්. බයි.